සමාජය ඇතුලේ ඔයාලට තියෙන රෙපියුටේෂන් එක කොහොමද? අපි අද කතා කරන්නේ බලයට යන මාර්ගයේ මේ රෙපියුටේෂන් එකට තියෙන වැදගත්කම ගැන. 48 laws of power කියන පොතේ law number 5 එක තමයි අපි දැන් කතා කරමින් ඉන්නේ. එතකොට මේකෙදී රොබර්ට් ග්‍රීන් කියනවා මෙන්න මේ වගේ කතාවක්. So much dependence on reputation, guard it with your life. මේකේ අදහස තමයි ඔයාගේ reputation එක ඔයාගේ ජීවිතේ දීලා හරි ආරක්ෂා කරගන්න ඕනේ කියන එක. ඇයි රොබර්ට් ග්‍රීන් මෙහෙම කියන්නේ? මේකට හේතුව තමයි අපි සමාජයේ ජීවත් වෙනකොට මිනිස්සු ඔයාව මනින්නේ ඔයා ඇත්තටම කවුද කියන එක මත නෙමෙයි. ඔයාලා තියෙන reputation එක මොකක්ද කියන එක මත. එහෙම නැත්නම් ඔයාලා තියෙන සමාජීය චරිතය මොකක්ද කියන එක මත තමයි ඔයාව මනින්නේ. ඒතර රොබර්ට් ග්‍රීන් කියනවා මෙන්න මේ කියන reputation එක. එහෙම නැත්නම් ඔයාගේ සමාජීය චරිතය තමන්ගේ ජීවිතේ දීලා හරි ආරක්ෂා කරගන්න ඕනේ. ඇයි? බොහෝ දුරට ඔයා යම්කිසි තැනකට යනකොට එහෙම නැත්නම් යම්කිසි පිරිසක් අතරට යනකොට මේ පිරිසේ ගෞරවය ඔයාට නිතනින්ම හම්බ වෙනවා. ඔයාගේ reputation එක හොඳ නම්. ඔයාට හොඳ reputation එකක් තියෙනවා නම් ඔයා යමක් කරන්න කලින්ම ඔයාට අදාළ ගෞරවය ලැබෙනවා. එතකොට බලය ලබා ගන්න මාර්ගයේදී මේ ගෞරවය කියන කාරණය ඉතාම වැදගත්. හරිම වැදගත්. ඒ වගේම තමයි එකවරක් ඔයාගේ මෙන්න මේ කියන reputation එක break down වුණොත් එහෙම නැත්නම් ඒක damage වුණොත් රොබර්ට් ග්‍රීන් කියනවා මේක ආයෙ rebuild කරන එක හුඟක් අමාරු වැඩක්. කියන්නේ ඔයාගේ චරිතය හෝ ඒ reputation එක කියන කොටස damage වුණොත් මේක rebuild කරගන්න ලොකු කාලයක් යනවා. එහෙම නැත්නම් හරි අමාරුයි. සමහරට කරගන්නම් බැරි වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම මේ reputation එක ඔයාගේ ජීවිතේ දීලා හරි ආරක්ෂා කරගන්න කියලා රොබර්ට් ග්‍රීන් කියනවා තමන්ට බලය ලබා ගන්න අවශ්‍ය නම්. එතකොට අපි මේ කතා කරමින් හිටියේ law number 5 එහෙම නැත්නම් බලය ලබා ගැනීමේ මාර්ගයේ අපිට තියෙන නීති 48න් පස්වෙනි එක. අපි එහෙනම් ඊළඟ එපිසෝඩ් එකේ 6 වෙනි නීතියෙන් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.